කරන්න පුළුවන්. මාරේ තමයි කොහෙ යන්නේ? ඒ උඩේ ඉන්නේ මිනිස්සු යන්නේ. මේ හුලං කපොල කියනවද? ඉරිපා කරුණා කරන ගමන් ඉන්නේ 60 වලින් නැග පලාබද්දල් පාරන හරහා සිරිපා මළුවට මේ අවස්ථාවේ අපි කරුණා කරා. ජය වේවා. රත්නපුර පාරේ යද්දී රස්නේ දැනුනේ නැද්ද? මේ පාරේදී හීතල දැනෙන්නේ නැද්ද බෝ? අපි 60 වලට ගිහලා නරලතන්නේ හරහා තමයි සිරිපාලේ කරුණා කරන්න ලෑස්ති වෙලා හිටියේ. ඒකෙන් හින්දා අපි උදේම බස් එක නැගලා අපුතලයට ගියා. අර එඩිසන් යනවා බැස්සේ අන්න එතන තියෙන එකට සුපිරි නේද? ඔලිවුස් එකද? සීලා ඔලිවුස් එකේදී ඉතින් අපි ඔලිවුස් එකේ අපේ ඔලිවුස් එකෙන් තමයි යනකොට බිව්. යන්නේ කියලා මේ උදාහරණයක් යන්නේ සීන් එක. පොඩ අහලා බලන්න. කවුරු නෑ නේද? කොහාලද බං? අහලා බලන්න. ඒ වලේ මේ 60 වලට 60 වලට 10 40 දී. 10 40 කියලා එන්න මිනිස්සු නැගිට ටිකට් තව ටිකක් කියලා. හා? තව උඩට කියලා. මේ ගියමු අපි ටිකට් දෙන්න පුර ගමු. හා. අපි කොට ඉන්නේ. 10 40 දැන් කියලා. අපි කෝච්චිය ගිහලා මේ එන ගම. තාම යන ලෑස්ති වෙන ගම. කෝච්චිය යන ගම. අයින් යන ගම. එකයි. Who are you? ඔලිවුස් එක. ඒකින් කවුද? එතන පේන්නේ නැහැ මම ඔලිවුස් කියලා බෝඩ් එකක් විතරයි තියෙන්නේ. උඩ තට්ටුවේ තියෙන්නේ. අරක වෙන්නේ නැති මචං මම හිතන්නේ. අර තියෙන්නේ. උඩ තට්ටුවේ නේද? ඔව්.
අපි හපුතලයට ගිහිල්ලා ස්ටේෂන් එකට ඇවිල්ලා බලාගෙන ඉඳලා කෝච්චියේ හැටන් වලට යන්න පිටත් වුණා. थर्ड डे हुआ बा ये प्लस 2D की लगा दी हां मीटिंग 30 මේක තර්ඩ්ද අහලා බලමුද තර්ඩ් එකෙන් Yeah. අහලා බලමුද තර්ඩ් ක්ලාස් එකේ Football day ඇතුල් වෙන්න What's that, brother?
කොහොමරි දවල් 1 වගේ වෙද්දි හැටන් වලට යන්න පුළුවන්. කරුණාවෙන් සමත් වෙන්න. මේ සූර්ය ස්ථානයයි. පළමුවන වේදිකාවේ නවත්වා ඇති බදුල්ල සිට කොළඹ කොටුව දක්වා යාමේ මේ සුද්ධි පස්සේ ගියොත් නම් ගේමක් ගහගත්තේ මේ මේ සිරිවාද යන්නේ දැන් මේක ඉදිරියට යන්නේ කොහෙන්ද කියපම් මට ඒක තමයි මට තීරපා මෙතෙන් තියෙන්නේ හැපැත්තේ ගුවන් පාලන කෙලින් යන්න බලන්න ඔව් ඊ වැඩි බා යමන් කීපේ කරුණාවෙන් සමත් වෙන්න. මේ සූර්ය ස්ථානයයි. පළමුවන වේදිකාවේ නවත්වා ඇති බදුල්ල සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වන වැඩිවිලි සීකගාමී දුරිය එල්පිටනවා ඇත. එම දුරිය රාමස්කන දක්වා සෑම නූරිය ස්ථානයකම නවත්වනවා ඇත. දැන් මැප් එක බලමු දැන් ඉන්නේ ආතන් වල පොඩේට මේ එවට තියෙන එකටම එවට තියෙන එකටම ඉවරන්නේ මේ මුංගු අතෙන්ට යන්න අතෙන්ට යන්න ස්කූල් කෙල්ලෙක් ඉන්නවා නේ ටෝක් කරමුද නෝ අම්මෝ ඒක බැලුවා සර පාටක් දාලා විශේෂ නිවේදනයයි. ඔබගේ ගමන් පහසුව සඳහා විශේෂ ලංගම බස් අත සේවාවක් නංගි ඉදිරිපිට ක්‍රියාත්මක වන බව කරුණාවෙන් සැලකනවා. සිරිපාදේ දුම්රිය පැහැදිලිදී පොදු විශ්‍රාම මේ සිරිපාදේ හරියට දුම්රියක් නැද්ද දන්නේ දුම්රිය වේදිකාවෙන් ඔව් ඉන්නේ දුම්රිය ස්ථානයකදී පොදු විශ්‍රාම ශාලාවට යන්න. දුම්රිය පැමිණි ශ්‍රීපාද වන්දනාගත මොකද සඳහා කරන විශේෂ නිවේදනයයි. ඔබගේ ගමන් පහසුව සඳහා නල්ලතන්නිය දක්වා විශේෂ ලංගම බස් අත සේවාවක් අන්න 60 දුම්රිය ස්ථානයේ ඉදිරිපිට ක්‍රියාත්මක වන බව කරුණාවෙන් අර මේ සැලකනවා. CCTV එකද දුම්රිය පැමිණි ශ්‍රීපාද වන්දනාගත මොකද දුම්රිය වේදිකාවෙන් පිටවී දුම්රිය ස්ථානයකදී පොදු විශ්‍රාම යනෝගේ පාර කෙල්ලට පව් brother හැටන් දුම්රිය ස්ථානය පිරිසිදුව තබා ගැනීම සඳහා ඔබගේ සහයෝගය අවශ්‍ය වන බැවින් මගේ ඔබ විසින් සහයෝගය ඉවත් අවශ්‍ය කරන වෙයි. තීන්දුව මේ මිස්කි ලස්සන බලන්න අනේ මේ ඔබ කුටි ගන්න බලන්න මේ චෙක්කු සෙට්ලා තියෙන මෙතන පෝච්චියක්වත් තියෙනවා මේ හුත්තෝ කියන්නේ විකනවත් දන්නේ මේ පාලමේ යන්ද කෝච්චියක් එනවා බඩු නෑ කෝච්චි නෑ මේ මල මගුලයිනේ පාරවල් දෙකන්නේ මේ කොහෙද අපි මේ යන්නේ අර අර පන්සලක් බං අතන පාන්සල් මේ කියන්නේ මේ අපි යන්නේ පාරේ ඕකේ හරි තමයි යකෝ යන්නේ මේ උඩ එකේ මිනිස්සු යන්නේ කවුරුන්ද වරෙන් යන්නේ මේ තියෙන්නේ නලතන් යන බස් එකද නෑ නෑ මේ ආපු පාර මතක තියාගන්නේ මොකද මේ මතකයි නේ මට නම් මතකයි ඔය පොලිසිය යකෝ මුන්ට රතු පාට රිවිලුත් දිනනේ come on man හොයන්න බෑ බං අපි හැටනල් ස්ටේෂන් එකට ඇවිල්ලා එතනම තිබ්බ නල්ලතන්නිය බස් එක නැගලා නල්ලතන්නියට ආවා. ජීවිතේ එක සරහට කෝඩු වන්දන්නේ උඩ ගිහලා 200 250 දීලා ගන්න නේද රුපියල් 100ක් මෙතනින් නෑ මේ කියනවා කියන්නේ යනවා
මොනවා පුතෝ බලයිනේ ලැජ්ජ නැද්ද? What? නයින් යන්න මොකක්ද දෙනවා? ඔය පාරට බයින්න බෑ ඉල්ලයි. මේක දාන්න දෙනවා මම හෙටම. ආ? මේ මොනවා? ඉතින් අපි සීත ගගුල නාගෙන අපේ සිරිපා කරුණාව පටන් ගත්තා. ඔක ඉන්නවා. අපි කාණුවක් තියෙන ප්‍රශ්න. වෙනද මේ වල මේ සින්දු එහෙම දාලා තියෙනව නේද? කඩවල ටික වහලා බං. ඒ රෑට හරින්නේ නැහැ වෙන්නේ. එහෙම ඇල්ලවලක් තියෙනවා. හරිද මුන් රෑ එළි වෙනකන් ඉඳලා කවුරුහරි දවල්ට නිදා ගන්න නැති නේ වාගේ. ඒකට මාරු දෙන්නෙක් විතර ඉන්න ඕනේ. එහෙම කරන්න අපහසු ඇති. මද්දනේ තමයි. පරිදි යන්න වෙන්නේ නැහැ මට සඳුන කළා ඉන්නේ නෑ නේද? මොකනගේ දැන් බහිනවල ගාව චුට්ටක් කියන්නේ. උඹලා තාම යනවද? ටී බෑග් එක මේකටම දීමුනේ. ටී හදන්න. ටී බෑග් එක මේකට දාන්නද බා? වීඩියෝ නා කරන්න බා. यार पढ़ ले ලයින් නේ ටික. मेरे पतंग का चीज़ नहीं बा कलवल ठीक है वो कलवल ठीक තෙර හයියෙන් යන්න හැපම්ම. ओ යන්නේ යන්නේ. යන්නේ ටික තරම් උඹ යන්නේ. යන්නේම නේ අපි තමයි හයියෙන් යන්නේ. අපි තමයි හයියෙන් වෙන්නේ මන් තමයි ජෙට් එක වගේ ඉලදී. හයියෙන් මාගේ මු අම්මා එන කැලයක් අස්සෙන් යන්නේ මචං. මචං මේ පහරක් රන්දින්නේ. නටලා එන්න තියෙන්නේ දීපවතාන මලාප වාහන පිළිදු පද්ධතිය. අන්න මේකට තමයි මං කිව්වා ගෑන්ග් බටකදී ස්ටේෂන් එකේ බෝඩ් එකක් ගහලා තිබ්බ මචං. පටිය 62000 සිට කියලා. हाँ බිස්කට් කම්පැනි. बेसिक की 25 බේසික් එක ඒක නම් මන් දන්නේ නැහැ. කොහොම හරි අවුරුදු 18ක් මෙතන 55ක් බං. 50. අතර වෙන්න ඕනේ නවතන් කැම්බියම ඔක්කොම දෙමු. ඔය කිව්වට දෙන්නේ නැහැ බං දෙනවා මාසයක් බං ඊට පස්සේ තමයි ඉපදී ඉතින් අපි ඉන්නේ මානේ. ඊට වැඩි ඉන්න බලාපොරොත්තු වෙන්නේ. 60 දාගත්තාම එහෙනම් පාඩු නෑ බං එතන අහන්න හොඳ නැහැ කියලා. ඔබ දැනගත්තේ උතර තිබ්බා ඇත්තන්නේ මේද? ඇත්ත තමයි ඇත්ත තමයි ඒ වුණාට අනවශ්‍ය තොරතුරු දවසක් කතා කරමුද හිමීට අපි පස්සෙලා කතා කරමු වගේ ඕ නිකන් ඉන්නේ මේ පැය 3ක් විතර කියන්න ඕනි. ටික උනේ පඩි මුසයි ඔය තානා ගිහිල්ලා. හුලං කපොල්ල තානේ වෙතයි රුපියල්. ලයිට් උදේ. මේ හුලං කපොල්ල කියන්නේ මොකද්ද උඩන් වැඩි මේ. ඒක බලන්න මකින් අහලා තිබ්බ කොහොමද නේ කඩේකට කිව්වේ ඒක කඩේරිල ඇව ගියාම මේ දැකලා පුරුදුයි කිව්වා ඌ අර ෆෝන් එකේ ඉන්නේ මන් තමයි කියන්නේ. තව ටිකයි
තව ටයිම් තියෙනවා. කොහොම හරි 10 වගේ වෙද්දි ආදරෙන් පිළිගන්නවා. අපිට උඩමළුවට එන්න පුළුවන් වුණා. කරුණා කරන ගමන් ඉන්නේ 60 වලින් නැග පලාබද්ද පාර හරහා සිරිපා මළුවට මේ අවස්ථාවේ අපි කරුණා කරා. ජය වේවා. යා තරයියා. ඔක බුදු සරණයි වගේ කිව්වනා. ලස්සනයි. මොකද්ද බං අර සින්දුව? මම දැන් පැන මේ බල්ලෙක් ඉන්නේ. කොහොම අවල්ලන්නේ බං? පින් යකෝ. කවුරු හරි පස්සෙන් එන්නේ නැත්තේ බං. ඉතින් මගේ නෑ බං. බල් සී බල්ලෝටි. පොලිස් බල්ලෙක් ඉන්නේ. මූ සිවිල් පිටේ ඉන්නේ. යුනිෆෝම් නැද්ද? සිවිල් පිටේ ඉන්නේ. ඇයිලා බැරේ සිවිල් පිටේ දාපන් යුනිෆෝම් එක. දිගාට ඔය ඉතරේ වයින් පව්. අර ගෝණිය මොකක් හරි තිබුණා දාන්න තිබ්බ බං. නැල්ලද මං. ඒ කිව්ව කතාව. පුත් බලන්නවද? මල්ලේ නහයට මල්ලේ කෘතිම සතනේද? කිමසු දැනේ බං. වතුර දාන්න ඉස්සෙල්ලා බං. පිස්සු දැකෝ. දැකෝ කාලා දායි. මේ උදේ ඔන්නහනගේ පැය එකමාරක රෙඩි වෙන්න ලගින්. බද්දුන නේද බං කීපාර කීපාර නම් ඔක අවන්න බෑ. ඔව්. මොදාම කියන්නේ. ඔයාලා දැන් ඩාවේ අපි නම් ඇවිල්ලා පේකාමාර ගත්තා. මම මේ ආපු මොන් ගමුන්ද. එතන මුන් කියලා. හරි අවුලන්නේ මම පේකාමාරට ගිහින්. අපි එළියනකම් උඩමළුවට ලයින් තීරණය කරා. ඒත් ඒක හිතුව තරම් ලේසි වුණේ නැහැ. අම්මට සිරි. ඒ දෙක කවුරු නිදිනේ කලියක් නම් පෝස්ට් එක බං. අඩෝයි මේ බෑග් වල ඔය හිතලාවට බෑග්. අපි බම් අවුලන්නේ අපි නියන්සේ රැඳී සිටිමු වෙන. කුට්ටයක් ගිනයිනේ මිට්ටයක්. කොහොමද උදේ වෙනකම් උඩමළුවටලා හිටියා. උදේ ඉරසේවල බලාගෙන අපි පාරේ කරුණා කරා. ඔව් නේ පල්ලෙහා. අපි මෙතන තමයි හිටියේ. Thank you.
රත්නපුර පාරේ යද්දී රස්නේ දෙනුනේ නැද්ද? මේ පාරේදී හීතල දෙන්නේ නැද්ද මට? මට නම් ඒ වෙනසක් නැහැ. මට ඒ පාරේ වල්හැරේදී උඩ රස්නේ විදිහට. ඔබ කියන්නේ එංගිය රත් වෙනවා කියලා. ඒ රත්නපුර කොහම රස්නේ නේ බා. මේ මෙතන හීතල. අර මේක විදිය තියෙන. ඒ වලාකුළකට සෙට් වෙලා වෙන්නේ නැති. නැත්තම් තවත් කන්දකට සෙට් වෙලා. ඉතින් මේ දේවල් ටික තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් අග්ගලා නෙවෙයි කන්න හදපු අනේ මචං. යකෝ අතවදි දන්නේ නැහැ බා. ගල ගන්න. ඒක දින්නේ නැහැ යකෝ. පිල්ලකු ගලක් ගනින් ඔයිට වල. නෑ නේ බා මේ ගලුත් නෑ කියවන්නේ. ඒකක් තියෙන. ඔක තියන්න එපා. තිලවගේ කැඩින්නේ ගලේ ගහපන්කෝ බලන්න. ඒකත් කැඩෙන්නේ. ගලේ ගහුවක් කැඩෙන්නේ නැහැ නේද? ඔක ඒක කැඩෙන්නේ නැහැ. මේ පොඩ්ඩක් පිපුරුවා මචං. මේක ගහුවක් කැඩෙන්නේ. ඉනවද උඩ පංග නයි තියලා. යකෝ. බෑ හයියෙන් ගහන්න බැරි තිනවනේ අත. යකෝ මේක පිපිරිලා තින්නේ ඊ කැඩෙන්නේ නැහැ. නිකන් අර මේ කොන්ක්‍රීට් කියලා කල්නවා වගේ බා. බල්ලෙට් එහෙම වුණා මැරෙනවා. ඔව් යකෝ ඉතියකෝ මේ ගලින් ගහලා කඩා ගන්න වෙයි. ඔය අයියා බං උඹ ටිකක් ගහලා බලවන්කෝ මගේ අතරේ දෙනවා. ඒක ටික් බෝල ගන්න දයි බං. අර යන්න අරන් ගෙදර යවන්න. අඩෝ. කවුද එනවා? YouTube දාන්න.